බලන්න ත්‍රිකෝණමිතිය ගානකට කියලා තියෙන්නේ තීට අසමානයි 2න් දල 1ක් පයි සඳහා. ඒතකොට මේකේ අදහස් තමයි මේ කියන්නේ නිකිලයක් නේ. මේ නිකිලයක් නම් මේ 2න් දල 1 කියන්නේ මේකේ අදහස් තමයි ඔක්තේ සංඛ්‍යාවක් නෙමෙයි. ඒකට ඕනෑම නිකිලයක් දාලා බලන්න මෙතන සුළුවනම් වෙන්නේ ඔක්තේ සංඛ්‍යාවක්. ඒතකොට පයිගේ ඔක්තේ ගුණාකාරයක් වෙන්න බෑ කියන එක කියන්නේ. ඒතකොට මේකේ අදහස් තමයි තීට කියන කෙනා පයිගේ ඔක්තේ ගුණාකාරයක් වෙන්න බෑ. ඒක තමයි අදහස. සඳහා t කියලා කෙනෙක් දෙනවා tan θ බෙදීම 2ක් කියලා. අපිට කියනවා cos θ සමාන 1 t වර්ග බෙදීම 1 t වර්ග හා මෙයා බව පෙන්වන්න ඊට පස්සේ මේක පාවිච්චි කරලා මෙන්න මෙයාව අපෝහණය කරන්න කියලා තමයි ගානේ කියන්නේ. මුලින්ම මේක බව වෙන්නමු. මෙතන අපිට මතක් වෙන්න ඕන සූත්‍රයක් තියෙනවා. දැන් අපි cos 2යි θ ගේ සූත්‍රය ඉගෙන ගන්න ඕනේ. cos 2ක් θ ගේ සූත්‍රය අපි ගත්තොත් මූලිකවම එනවා cos වර්ග θ රින sin වර්ග θ කියලා නේ. එතකොට මේකෙන් අපි තව සූත්‍ර දෙකක් ව්‍යුත්පන්න කරනවා. cos වර්ග θ දන sin වර්ග θ සමාන 1 කියන එක පාවිච්චි කරලා අපි තව සූත්‍ර දෙකක් ගන්නවා. 2යි cos වර්ග θ ඍණ 1 ඊට පස්සේ 1 ඍණ 2යි sin වර්ග θ කියලා ගන්නවා. අපි cos 2ක් θ සූත්‍ර තුනක් අපි ව්‍යුත්පන්න කරගන්නවා. එතකොට මේ සූත්‍රය අපි ගන්න අර cos a ධන b සමානයි cos a cos b ඍණ sin a sin b කියන එක පාවිච්චි කරලා තමයි මේක ගන්න නේ. ඊට පස්සේ මේකේ මේ cos වර්ග θ ධන sin වර්ග θ සමාන 1 කියන එක පාවිච්චි කරනවා. මෙන්න මේක. ඒතර මෙයා පාවිච්චි කරනවා තමයි මේ දෙක උක්ත වෙන්නේ. ඒතර මෙතනින් cos වර්ග θ උක්ත කරලා මෙතනට ආදේශ කරොත් මොකද වෙන්නේ? 1 ඍණ sin වර්ග θ ගන්නවානේ. ඒතර 1 ඍණ sin වර්ග θ આવොත් මෙන්න මේක හැදෙනවා. මේකේ sin වර්ග θ මෙතන උක්ත කරලා ආදේශ කරොත් මොකද වෙන්නේ? 1 ඍණ cos වර්ග θ වෙන්නේ. ඒතර ඒකෙන් දෙකක් cos වර්ග θ වෙන්නේ 1 නේ. ප්‍රෝග්‍රෑම් සූත්‍ර තමයි උත්පන්න වෙන්නේ. එතකොට මේ ගානදී අපි මෙන්න මෙයා පාවිච්චි කරමු. cos දෙකක් θ සමරසම් වෙන්නේ cos වර්ග θ ඍණ sin වර්ග θ ඍණ cos θ සමරසම් වෙන්න ඕන කාටද? cos θ සමාන කරන්න පුළුවන් අපිට cos වර්ග θ බෙදීම 2 ඍණ sin වර්ග θ බෙදීම 2ට. හරි. දැන් අපි තව එකක් ගන්නවා cos වර්ග θ ධන sin වර්ග θ කියන්නේ 1යිනේ. එහෙනම් මට මේ cos θ වෙනුවට ලියන්න පුළුවන් cos වර්ග θ බෙදීම 2 ඍණ sin වර්ග θ බෙදීම 2 බෙදීම cos වර්ග θ බෙදීම 2 ධන sin වර්ග θ බෙදීම 2. හොඳට අහගන්න. එතකොට cos වර්ග θ ධන sin වර්ග θ එකක් හින්දා එන්න මේකේ උත්තරෙත් එකක් නේ. එතකොට මෙයාව අපි එකෙන් බෙදුවා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකින්ද අපිට මෙයාව අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඒකෝ මේකේ උත්තරේ එකයි. ඊළඟට නම් කරන්නේ මේ සම්පූර්ණ එක්කෙනාව cos වර්ග θ බෙදීම දෙකෙන් බෙදලා. දැන් බෙදද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන බෙදන සංඛ්‍යාව බිංදුව වෙන්න බෑනේ. දැන් cos වර්ග θ බෙදීම දෙකෙන් මේක බෙදනවා නම් මෙයාගේ උත්තරේ කියනවා බිංදුව වෙන්න බෑ. මොකද බිංදුවෙන් බෙදලා අත් දක්වන්න බැරි වෙනවනේ. එහෙනම් ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕන. cos වර්ග θ බෙදීම දෙකෙන් මේ සම්පූර්ණ ප්‍රකාශනය බෙදන්න නම් මේ උත්තරේ බිංදුවක් වෙන්න බෑ. මේ උත්තරේ බිංදුවක් වෙන්න බැහැ නම් මොකක්ද වෙන්න ඕන? මේ උත්තරේ බිංදුවක් වෙන්නේ θ බෙදීම දෙකක් කියන කෙනා π බෙදීම දෙකක් වුණොත් නේ. මොකද cos π බෙදීම දෙකනේ බිංදුව වෙන්නේ. හරි. ඒතර බිංදුව වෙන්න බැහැ කියන්නේ θ බෙදීම දෙක π බෙදීම දෙක සමාන වෙන්න බැහැ. ඒ කියන්නේ θ කියන එක πට සමාන වෙන්න බැහැ. θ කියන එක πට සමාන වෙන්න බැහැ. එතකොට දැන් කෝණ අපි දන්නවනේ කෝණ ප්‍රධාන වෘත්තපාන්දරය තුළ π වුණාට එකම කෝණය 2π ප්‍රමාණයක් කියන පස්සේ ආය ආවර්තික වෙනව නේද?
එකම තැනට එනවනේ. එතකොට පයි වලට සමාන වෙන්න බැරි නම් තව 2π ප්‍රමාණයක් 3π වලට සමාන වෙන්නත් බැහැ. තව 2π ප්‍රමාණයක් ගියාම 5π වලට සමාන වෙන්නත් බැහැ. ඒකේ අනිත් පැත්ත ඍණ 3ක් πට සමාන වෙන්නත් බැහැ. ඍණ πට සමාන වෙන්නත් බැහැ. ඍණ 3ක් πට සමාන වෙන්නත් බැහැ. ඍණ 5ක් πට සමාන වෙන්නත් බැහැ. මොකද ත්‍රිකෝණමිතියදී අපි ඉගෙන ගන්නවා පයි කියන්නේ මෙන්න මේ වගේ කෝණයක් නම් තව 2π ප්‍රමාණයක් අරගෙනාම ආයෙ එතන තමයි ඉන්නේ. ඒතර මේක θ කියන කෝණය පයි වලට සමාන වෙන්න බෑ කියන්නේ 3ක් πට සමාන වෙන්නත් බෑ 5ක් πට සමාන වෙන්නත් බෑ. ඒ වගේ ඍණ πට සමාන වෙන්නත් බෑ ඍණ 3ක් πට සමාන වෙන්නත් බෑ. ඒවා ඒ කියන්නේ ඔත්තේ ගුණාකාර වලට සමාන වෙන්න බෑ. පයිගේ ඔත්තේ ගුණාකාර වලට සමාන වෙන්න බෑ. ගානේ මුලම කියලා තියෙනව නේද? θ කියන්නේ කියනවා පයිගේ ඔත්තේ ගුණාකාර වලට සමාන වෙන්නේ නැහැ කියලා. එහෙනම් අපිට බය නැතුව මේක cos වර්ග θ බෙදීම දෙකෙන් බෙදන්න පුළුවන්. හරි. එතකොට θ අසමානයි 2n ධන කයි පයි නිසා මොන cos θ කියන කෙනාව සමාන කරන්න පුළුවන්. cos වර්ග θ බෙදීම 2 sin වර්ග θ බෙදීම 2 මෙයා බෙදනවා cos වර්ග θ බෙදීම 2. ඒ සම්පූර්ණ ගෙනාවොත් cos වර්ග θ බෙදීම 2 ධන sin වර්ග θ බෙදීම 2 මෙයාවත් බෙදනවා cos වර්ග θ බෙදීම 2. එතකොට cos θ සමානයි මෙතන cos වර්ග θ බෙදීම දෙකෙන් cos වර්ග θ බෙදීම දෙක බෙදුවම මොකද වෙන්නේ? 1යි. මෙතන sin වර්ග θ බෙදීම දෙක cos වර්ග θ බෙදීම දෙක කියන්නේ ඍණ tan වර්ග θ බෙදීම දෙක. බෙදීම මෙතන 1 ධන tan වර්ග θ බෙදීම දෙක. එම නිසා cos θ සමානයි දැන් tan θ බෙදීම දෙක t කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට tan θ බෙදීම දෙක t දාන්න පුළුවන්. ඒතර 1 දින t වර්ග බෙදීම 1 ධන t වර්ග කියලා දාන්න. ඒතර මේක තමයි බව පෙන්නන්න කියලා දීලා. ඊට පස්සේ මේක පාවිච්චි කරලා මෙන්න මෙයාව අපෝහණය කරන්න කියලා. බලන්න දැන් අපිට ඕන tan π බෙදීම 12ක් නේ. මම මෙතනදී තීරණ ආදේශයක් දෙනවා π බෙදීම 6 කියලා. ලෙස ගනිමු. එවිට t කියන එක කවුද? θ π බෙදීම 6යි නම් t කියන්නේ මොකද්ද? tan π බෙදීම 12. දැන් එතකොට cos π බෙදීම 6 සමානයි 1 ඍණ t වර්ග බෙදීම 1 ධන t වර්ග වේ. તો cos π බෙදීම 6 ආගේ කීයද? මූලතල බෙදීම 2යි. සමාන 1 ඍණ t වර්ග බෙදීම 1 ධන t වර්ග. පැටියෙන් සුළුනොත් මූල 3 ධන මූල 3යි t වර්ග 2 ඍණ 2යි t වර්ග වේ. එතකොට 2 ධන මූල 3යි t වර්ග සමානයි 2 ඍණ මූල 3ක් වෙනවා. හරිද? ඒතර t වර්ග සමානයි 2 ඍණ මූල 3 බෙදීම 2 ධන මූල 3ක් වෙනවා. උඩයි යටයි 2 ඍණ මූල 3ෙන් වැඩි කරනවා. ඒතර t වර්ග සමානයි මෙතනින් එනවා 2 ඍණ මූල 3 වර්ගයක් මෙතන එනවා 4 ඍණ 3ක්. ඒතර මේක සමානයි 2 ඍණ මූල 3 වර්ගයක්. එතකොට tan π බෙදීම 12 කියන්නේ
tan pi බෙදීම 12 කියන්නේ පළවෙනි වෘත්තපාදයේ කොටන්නේ. පළවෙනි වෘත්තපාදයේදී tan cos sin ඔක්කොම ධනයිනේ. ඒතර මෙයා ධන නිසා t විශාලයි බිඳුවයි. හොඳයි. මෙයා ධන කියන්නේ t ධනනේ. එහෙනම් t ධන නිසා මොකද වෙන්නේ? එම නිසා කෙලින්ම අපිට t කියන එක දාලා යන්න නම් දෙක රින මූල තුනක් කියලා. මොකද මේ වර්ගය නැති වෙලා යනවා. ධන හෝ ඍණ අවස්ථා දෙකම සලකන්න ඕනේ නැහැ. මොකද t එක ධන අවස්ථා විතරක් සලකන්න ඕන. මොකද t ධන හින්දා. ඒතර ඔය විදිහට අපිට tan pi බෙදීම 12 සමානයි දෙක රින මූල තුන කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. ඒතර t සමානයි දෙක රින මූල තුනයි කියන්නේ tan pi බෙදීම 12 සමානයි දෙක රින මූල තුනයි කියන එක. ඔය විදිහට අපිට එනවා හදන්න ඕනේ.